ඉතින් අද අපි මුලින්ම බලමු ස්ටෑන්ඩඩ් බිලින් ඩොකියුමන්ට්ස් කියන්නේ මොනවද? ඒවා භාවිතා කරන්නේ මොන වගේ කාරණාවකටද කියලා. අ, මුලින්ම මේ ස්ටෑන්ඩඩ් බිලින් ඩොකියුමන්ට්ස් පබ්ලිෂ් කරලා තියෙන්නේ ICTAD ආයතනය විසින්. සිඩා ආයතනය ලෙසත් මේක හඳුන්වනවා. ඉතින් මේ ඩොකියුමන්ට් මේ ස්ටෑන්ඩඩ් බිඩින් ඩොකියුමන්ට්ස් කියන දේ පබ්ලිෂ් කරලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකාවේ කන්ස්ට්‍රක්ෂන් ප්‍රොකියුමන්ට් කියන ප්‍රොසෙස් එක ක්‍රමවත්ව ට්‍රාන්ස්පරන්සි එකක් ඇතුව කරගෙන යාමට උදව් වීම සඳහා තමයි මේ ස්ටෑන්ඩඩ් බිඩින් ඩොකියුමන්ට් ICTAD ආයතනය විසින් පබ්ලිෂ් කරලා තියෙන්නේ. ඉතින් මේක තමයි ICTAD ආයතනය විසින් පබ්ලිෂ් කරපු මේ ඩොකියුමන්ට්ස් වලින් බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු මේකෙදී අපි ප්‍රධාන වශයෙන් භාවිතා කරන මේ ඩොකියුමන්ට්ස් මොනවද කියලා. මුලින්ම ස්ටෑන්ඩඩ් බිඩින් ඩොකියුමන්ට් 1 SBD1 කියලා අපි හඳුන්වනවා. මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ කොන්ට්‍රැක්ට් වැලියු එක අතින් ගත්තාම මිලියන 10ත් 100ත් අතර වගේ ස්කේල් එකක වෙන කන්ස්ට්‍රක්ෂන් ප්‍රොජෙක්ට් ප්‍රොකියුර් කිරීම සඳහා තමයි මේ SBD1 කියන එක පාවිච්චි කරන්නේ. ඒ වගේම සමහර වෙලාවට 100 මිලියන් සීමාව ඉක්මවා ගිය ප්‍රොජෙක්ට් වලටත් භාවිතා කරනවා. නමුත් ඒ ප්‍රොජෙක්ට් ගොඩක් කම්ප්ලෙක්ස් නැති අවස්ථාවලදී. ඒ වගේම SBD2 කියන්නේ එතකොට ඒක භාවිතා කරන්නේ ගොඩක් වෙලාවට මිලියන 100ට වඩා වැඩි ස්කේල් එකක ප්‍රොජෙක්ට් සඳහා. එතකොට ශ්‍රී ලංකාවේදී අපිට ඒ වගේ ප්‍රොජෙක්ට්ස් මෙගා ස්කේල් ප්‍රොජෙක්ට්ස් විදියට හඳුනා ගන්න පුළුවන්. එවැනි ප්‍රොජෙක්ට් වල ප්‍රොකියුමන්ට් කටයුතු සඳහා මේ SBD2 කියන එක අපිට භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම SBD3 කියලා ඩොකියුමන්ට් එකක් තියෙනවා. ඒක ගොඩක් වෙලාවට මයිනර් කොන්ට්‍රැක්ට්ස් වලට භාවිතා කරනවා. amount එක අතින් ගත්තොත් 10 මිලියන් වලට වඩා අඩු මයිනර් කොන්ට්‍රැක්ට්ස් වලදී SBD3 කියන ඩොකියුමන්ට් එක පාවිච්චි කරනවා. ඊළඟට SBD4 කියන එක පාවිච්චි කරන්නේ අපි design and build projects වලට ගයිඩ්ලයින් එකක් විදියට. ඉතින් අපි මූලිකව මේ සරල පැහැදිලි කිරීමක් ගොඩක් වෙලාවට මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සම්බන්ධව ගොඩාක් දැනුමක් නැති අයට උදව් වීම සඳහා. ඉදිරියේදී අපි මේ ඩොකියුමන්ට් වල අන්තර්ගතය මොකක්ද සහ ඒවැ තියෙන වැදගත් ක්ලෝසස් මොනවද, ඒවා අපි කොයි විදිහටද භාවිතා කරන්නේ කියලා ඉදිරියේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින්